හැමෝටම ආයිබන් කියලා පිළිගන්නවා අදත් අපේ ෆිල්ම් ෆැන්ටසියා මූවි රිවිව් YouTube channel එකට. ඉතින් වෙනදා වගේම අපේ YouTube channel එකෙන් අදත් අපි ඔයාලට ගෙනල්ලා තිනවා තවත් ලස්සන සුපිරි මූවි රිවිව් එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එයා පැත්තෙන් තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා. එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. අද අපි ඔයාලට කියනවා මූවි එක ගැන කතා කරනවා නම් මූවි එකේ නම තමයි 1997 දී රිලීස් වුණ Titanic කියන මූවි එක. ඉතින් මේ මූවි එක මේ වෙනකොට IMDb rate එක 7.9 වගේ ඉහළ රේට් එකක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. ඉතින් මූවි එක අවසන් වෙනකම් බලන්න 1997 දී රිලීස් වුණ Titanic කියන මූවි එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා මූදයට රිසර්ච් එකක් කරන ටීම් එකක්. මේ ටීම් එක රිසර්ච් එක කරන්නේ මූදුපත් වෙලා තියෙන Titanic කියන ප්‍රසිද්ධ නැව ගැන. ඉතින් මෙයාලා සබ්මැරින් එකකින් මූද යටට ගිහිල්ලා Titanic නැව ළඟට යනවා. මෙතනට ගිහිල්ලා මැෂින් එකක් නැව ඇතුළට යවනවා. ඉතින් මේ මැෂින් එක ඇතුළට ගිහින් බලද්දි මෙයාලා නැව ඇතුලෙන් යකඩ පෙට්ටියක් හොයා ගන්නවා. ඊට පස්සේ මෙයාලා මේ යකඩ පෙට්ටිය මූදෙන් උඩට ගෙනල්ලා ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පෙට්ටිය ඇරලා බලනවා. ඉතින් ඒ වුණාට මෙයාලට වටින කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙයාලා මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා තව ටිකක් හොයලා බලද්දි මෙයාලට හම්බ වෙනවා ලස්සන චිත්‍රයක්. ඉතින් මේ චිත්‍රයේ ඉන්නේ ලස්සන ගෑනු කෙනෙක්. ඉතින් මේ ගෑනු කෙනා ලස්සන මාලයක් දාගෙන ඉන්නවා කියලත් මෙයාලා දකිනවා. ඉතින් මේ චිත්‍රේ 1912 අප්‍රේල් 14 වෙනිදා ටයිටැනික් නැව මුහුදුපත් වුණ දවසේ ඇඳපුයක් කියලා මෙයාලා හොයාගන්නවා. ඉතින් මේ නිවුස් එක රට පුරාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මේ නිවුස් එක බලන වයසක ගෑනු කෙනෙක්ව. ඉතින් මේ වයසක ගෑනු කෙනාගේ නම තමයි රෝස් කැල්වෙස්ටර්. ඉතින් මේ රෝස් අර රිසර්ච් ටීම් එකට කෝල් එකක් අරන් කියනවා ඒ චිත්‍රයේ ඉන්න ගෑනු කෙනා එයා කියලා. මේක ගැන ඇහුව රිසර්ච් ටීම් එක රෝස් අයියාගේ මිනිබිරියවයි මේ නැවට එක්කන් එනවා. ඉතින් රෝස් මේ චිත්‍රය දිහා බලාගෙන ඒක ඇඳපු විදිය මතක් කරනවා. ඉතින් රෝස් දැන් ලෑස්ති වෙන්නේ ටයිටැනික් නැවේදී සිද්ධ වුණ දේවල් හා ටයිටැනික් නැවේදී ඇති වුණ එයාගේ ආදර සම්බන්ධතාවය ගැන මෙතන ඉන්න හැමෝටම හෙළි කරන්න. ඉතින් අපිට පෙන්නනවා ලස්සන ගෑනු කෙනෙක්ව. මේ තමා රෝස්. ඉතින් රෝස් කියන්නේ ධනවත් පවුලක හැදී වැඩුණු ගෑනු ළමෙක්. රෝස් එයාගේ අම්මත් එක්ක ඇමරිකාවට යන්න ටයිටැනික් නවට නගිනවා. ඉතින් රෝස් ඇමරිකාවට යන්නේ කෑල්ල කසාද බඳින්න. ඒත් රෝස් කෑල්ල කසාද බඳින්න අකමැතිනු ඉන්නේ. මේ අතරේ අපිට පෙන්නනවා ජැක්ව. ඉතින් ජැක්ට ටයිටැනික් නැවට නගින්න ටිකට් ගන්න සල්ලි නැතුව ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ජැක් සූදු ක්‍රීඩාවක් කරලා ජැක් ටයිටැනික් වලින් ඇමරිකාවට යන්න ටිකට් ගන්න සල්ලි දිනනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ජැක් එයාගේ යාළුවත් එක්ක දුවලා ගිහින් ටයිටැනික් නැවට නගිනවා. ඉතින් ඊළඟට අපිට පෙන්නනවා රෝස් එයාගේ පවුලේ අයත් එක්ක කෑම වේලක් ගන්නවා. ඉතින් රෝස්ට මෙතන ඉන්න කැමැත්තක් නැති නිසා රෝස් මෙතනින් එළියට යනවා. ඉතින් එළියට ආව රෝස්ව මේ වෙලාවේ ජැක් දකිනවා. රෝස්ගේ ලස්සනට ජැක් ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව ජැක් රෝස් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එදා රෑ වෙලා රෝස්ට කැල්ල බඳින්න කැමැත්තක් නැති නිසා රෝස් මූදට පනින්න කියලා හිතාගෙන දුවගෙන යනවා. ඉතින් රෝස් මූදට පනින්න යනවා කියලා ජැක් දැනගන්නවා. මේ වෙලාවේ ජැක් රෝස් ළඟට ඇවිල්ලා රෝස්ව බේරගන්නවා. ඉතින් මේක නිසා කෑල් ජැක්ට එයාලා එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකටත් ආරාධනා කරනවා. මේ අතරේ රෝස් කාමරයට වෙලා ඉද්දි කෑල් මෙතනට එනවා. ඉතින් කෑල් මෙතනදී රෝස්ට තෑග්ගක් විදිහට දියමන්ති මාලයක් රෝස්ගේ කරට දානවා. ඉතින් ඊළඟ දවසේ ජැක් රෝස් දෙන්න නැවේ ඇවිදිමින් කතා කර කර ඉන්නවා. මෙතනදී ජැක් රෝස්ගෙන් අහනවා රෝස් ඇත්තටම කෑල්ට ආදරෙයිද කියලා. ඉතින් කොහොම හරි රෝස් මේ කතාව මග ඇරලා රෝස් ජැක්ගේ චිත්‍රපට බලනවා. ඉතින් රෝස් මෙතනදී දැනගන්නවා ජැක්ට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඉතින් ජැක්ගේ චිත්‍ර දැකපු රෝස් පුදුමයටපත් වෙනවා. ඉතින් ඊළඟ කොටසෙන් අපිට පෙන්නනවා මොලී කියන ගෑනු කෙනා රෑ කෑමට යන්න ජැක්ව ලස්සනට ලෑස්ති කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ජැක් ලස්සනට ඇඳගෙන රෑ කෑමට යනවා. ඉතින් මෙහෙම මෙයාලා කෑම කකා ඉද්දි රෝස්ගේ අම්මයි කැලුයි දෙන්න ජැක් දුප්පත් කෙනෙක් කියලා මෙතනින් අයට කියනවා. ඉතින් මේ පාටි එක ඉවර වෙලා ජැක් රෝස්ව ජැක්ගේ යාළුවන්ගේ පාටි එකකට එක්කන් යනවා. ඉතින් මේ පාටි එකට ගිය රෝස් මෙතනදී ගොඩක් සතුටින් කාලය ගත කරනවා. ඉතින් ඊළඟ දවසේ කෑල් මේ ගැන දැනගෙන කෑල් රෝස්ගෙන් මේ ගැන අහනවා. මේ අතරේ රෝස්ගේ අම්මත් රෝස්ට කියනවා ජැක්ව හම්බ වෙන එක නතර කරන්න කියලා. ඉතින් ඊළඟ දවසේ රෝස්ලා ටයිටැනික් එකේ අයිතිකාරයා එක්ක කතා කර කර ඉන්නවා.
ඉතින් මෙතනදී ජැක් පෝසතෙක් වගේ වෙස්වලාගෙන ඇවිල්ලා රෝස්ව කාමරයකට ඇදලා ගන්නවා. මෙතනදී ජැක් රෝස්ට ආදරය කරනවා කියලා රෝස් දැනගන්නවා. ඉතින් රෝස් කැල්ල බඳින්න ඉන්න නිසා ආයෙ ආව හම්බ වෙන්න එන්න එපා කියලා රෝස් මෙතනින් යන්න යනවා. ඉතින් ජැක්ට මේකට හොඳටම දුක හිතෙනවා. දුක හිතුන ජැක් තනියම මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මෙතනට රෝස් එනවා. ඉතින් මෙතනට ආව රෝස් ජැක්ට ආදරය කරනවා කියලාත් කියනවා. ඉතින් මේ වෙලාවේ තමා ඔයාලා අපි හැමෝම දන්න ටයිටැනික් දර්ශනය පෙන්වන්නේ. ඉතින් මෙහෙම මේ දෙන්න ගොඩක් ආදරෙන් මෙතනට වෙලා ඉන්නවා. ඉතින් එදා රෑ රෝස් ජැක්ව එයාගේ රූම් එක පෙන්වන්න එක්කන් යනවා. මෙතනදී දා කෑල් දුන්න මාළේ ජැක්ට පෙන්නලා රෝස් කියනවා එයාට එයාගේ චිත්‍රයක් ඇඳ ගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ රෝස් කෑල් දුන්න මාළේ දාගෙන නිරුවතින් ඉන්න චිත්‍රයක් රෝස් ජැක්ට කියලා ඇඳ ගන්නවා. ඉතින් චිත්‍රය ඇඳලා ඉවරුණාට පස්සේ රෝස්ගේ මාළේ ජැක් ගෙනහිල්ලා සේප්පුවකට දානවා. මේ අතරේ කැල්ගේ සේවකයාව යවලා රෝස්ව හොයාගෙන එන්න කියලා කියනවා. ඉතින් රෝස්ලා ඉන්න තැනට කැල්ගේ සේවකයා රෝස්ව හොයාගෙන එනවා. මෙතනදී කැල්ගේ සේවකයා එනවා කියලා දැනගත්තු රෝස් හා ජැක් දෙන්න ඕව මග ඇරලා මෙතනින් යන්න යනවා. කොහොම හරි කැල්ගේ සේවකයාව මග ඇරලා මොවුන් දෙන්න ස්ටෝර් රූම් එකකට ගිහිල්ලා කාර් එකක් අස්සේ හැංගෙනවා. මේ අතරේ කැල් රෝස්ගේ කාමරයට එනවා. මෙතනදී කැල් දැනගන්නවා රෝස් ඉන්නේ ජැක් එක කියලා. ඉතින් කැල් මෙතනදී දකිනවා රෝස්ගේ ඇඳලා තිබුණ චිත්‍රය. මේ වෙලාවේ කැල් නැවේ පොලිසියට කියලා රෝස්වයි ජැක්වයි නැවේ හැමතැනම හොයන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ තමා කපිතාන් දැනගන්නේ නැවේ ඉස්සරහා අයිස් කුට්ටියක් තියෙනවා කියලා. ඔවුන් නැව හැරෙව්වත් මෙතනදී නැව හැරෙන්නේ නැතුව ගිහිල්ලා අයිස් කුට්ටිය වදිනවා. මේ නිසා නැව ඩැමේජ් වෙලා නැව ඇතුළට වතුර එන්න ගන්නවා. ඉතින් කොහොම හරි නැවේ පහළ තට්ටුවට වතුර පිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ කපිතාන් කැල්ට කියනවා එයා කැමති අය තරන් නැවෙන් යන්න කියලා. ඉතින් කැල් රෝස් හොයන ගමන් ඉන්න නිසා කපිතාන් කියන දේවල් ගැන කැල් බලන්නේ නෑ. ඉතින් මෙතනදී නැව ගිලෙන්න යනවා කියලා ජැකුයි රෝසුයි දෙන්න දැනගන්නවා. මෙතනදී රෝසුයි ජැකුයි යනවා කැල්ටයි රෝස්ගේ අම්මටයි මේ ගැන කියන්න. ඉතින් ජැක් රෝස් එක්ක යද්දී කැල්ගේ සේවකයා ජැක්ගේ සාක්කුවට අර දියමන්ති මාලය දානවා. මෙතනදී මෙයාලා හදන්නේ ජැක් මාලය හොරකම් කරා කියලා බොරුවට ජැක්ට චෝදනා කරන්න. එතකොට ජැක්ගේ රෝස්ගේ සම්බන්ධය කඩන්න පුළුවන් නිසා. ඉතින් මෙයාලා කාමරයට ගියාට පස්සේ කැල් රෝස්ට කියනවා මාලේ නැති වෙලා කියලා. මෙතනදී කැල් පොලිසියට කියනවා ජැක්ව පරීක්ෂා කරන්න කියලා. ඉතින් මෙතනදී රෝස් දකිනවා පොලිසිය අය ජැක්ගේ සාක්කුවේ තිබිලා මාලය හොයාගන්නවා කියලා. මාලේ හොරකම් කරේ ජැක් කියලා මෙයාලා ජැක්ට දඬුවම් කරන්න අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ කපිතාන් කියනවා ටයිටැනික් නැවතව පැය දෙකකින් ගිලෙන්න යනවා කියලා මගින් හැමෝම ආරක්ෂක බෝට්ටු වල දාලා පිටත් කරන්න ඕන කියලා. ඉතින් ඊළඟට මගින් හැමෝම ආරක්ෂක බෝට්ටු වලට යන්න ලෑස්ති වෙනවා. ඉතින් රෝස්ලා නැවෙන් පිට වෙන්න කැලුයියාගේ අම්මයි එක්ක ආරක්ෂක බෝට්ටු ළඟට යනවා. ඉතින් මෙතනට ආව රෝස්ට ජැක්ව දාලා යන්න බෑ කියලා කැල්ගේ මූණට කෙල ගහලා රෝස් යනවා ජැක්ව බේරගන්න. ඉතින් මේ අතර අපිට පෙන්නනවා ජැක්ව පහළ තට්ටුවේ බටයකට මාංචු දාලා හිර කරලා ඉන්නවා කියලා. ජැක්ව හිර කරලා ඉන්න තැනටත් දැන් ටිකෙන් ටික වතුර එන්න ගන්නවා. මෙතනදී ජැක් මාංචු ගලවන්න උත්සාහ කරත් ජැක්ට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ රෝස් ජැක්ව හොයාගෙන මෙතනට එනවා. ඉතින් මෙතනදී රෝස් ජැක්ගේ මාංචු ගලවන්න කාමරේ හැම තැනකම මාංචු දෙකේ යතුර හොයනවා. ඒත් මෙතනදී මාංචු වල යතුර රෝස්ට හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෝස් යනවා ජැක්ව බේරගන්න කාගෙන් හරි උදව් ඉල්ලන්න. ඒත් යට තට්ටුවම වතුරෙන් පිරීලා තියෙන නිසා රෝස්ට උදව් කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී රෝස් තනියම පොරවක් අරගෙන ජැක් ඉන්න තැනට යනවා. මෙතනදී රෝස් පොරවෙන් ගහලා ජැක්ගේ අතේ තිබුණ මාංචු කුට්ටම කඩලා දානවා. ඉතින් අපිට පෙන්නනවා මේ වෙද්දිත් නැවේ භාගයක්ම කිලිලා ඉවරයි කියලා. මේ අතරේ ටික දෙනෙක් ආරක්ෂක බෝට්ටු වලින් මුහුදේ ඈතට ගිහිල්ලා ඉවරයි. ඒත් ඉතින් නැවේ ඉන්න හැම මගේකටම බේරෙන්න තරම් නැවේ තියෙන ආරක්ෂක බෝට්ටු ප්‍රමාණය මදි නිසා නැවේ හිටපු දුප්පත් මිනිස්සු ටික නැවේ පහළ තට්ටුවේ හිර කරලා ගෑනු අයයි පොඩි ළමනුයි කලින් පිටත් කරන්න මෙයාලා ලෑස්ති වෙනවා. ඉතින් මේ දුප්පත් මිනිස්සු ටික හිර කරලා ඉන්න තැනට රෝසුයි ජකුයි ඇවිල්ලා මෙතන වහලා තියලා තියෙන ගේට්ටු ටික කඩලා දාලා උඩ තට්ටුවට යනවා. මේ අතරේ බෝට්ටු ගොඩක් ගිහිල්ලා තිබුණ නිසා එක බෝට්ටුවක යන්න කැල් කපිතාන්ට පගාව දෙනවා. ඉතින් කැල් බෝට්ටුවෙන් යන්න හදද්දි කැල්ගේ සේවකයා ඇවිත් කැල්ට කියනවා රෝස් ජැක් එක්ක නැවේ එහා පැත්තේ ඉන්නවා කියලා.
ඉතින් මේක ඇහුව කැල් යනවා රෝසෝ හොයාගෙන. ඉතින් කැල් ජැකුයි රෝසුයි ළඟට ගිහිල්ලා කියනවා රෝසෝ බේරගන්න කැමතියි කියලා. ඒ වගේම රෝස්ට කලින් බෝට්ටුවේ යන්න කියලා ජැක්ව ඊළඟ බෝට්ටුවෙන් එක්කන් එන්නම් කියලා රෝස බෝට්ටුවකට නග්ගනවා. ඉතින් මේ වෙලාවේ ජැක්ගේ ජැකට් එක අයින් කරලා කැල්ගේ ජැකට් එක රෝස්ට අන්දනවා. ඉතින් රෝස් නැගපු බෝට්ටුව හෙමින් පල්ලෙහාට ගන්නවා. මෙතනදි රෝස්ට තේරෙනවා රෝස්ට ජැක් නැතුව නැවෙන් යන්න බෑ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෝස් මගක් යද්දි බෝට්ටුවේ ඉඳලා නැවට පනිනවා කියලා. ඉතින් ඊට පස්සේ ජැක් පහළ තට්ටුවට ගිහින් රෝස් හොයා ගන්නවා. මේකට කැල්ට හොඳටම තරහා ගිහින් සේවකයෙක් ළඟ තිබුණ තුවක්කුවක් අරගෙන රෝස්ටයි ජැක්ටයි වෙඩි තියන්න පස්සෙන් පන්නනවා. ඉතින් මෙතනදි කැල්ගෙන් බේරෙන්න රෝසුයි ජැකුයි දුවන්න ගන්නවා. මෙහෙම දුවන ගමන් ඉද්දි කොහොමරි කැල්ට මේ දෙන්නව මග ඇරෙනවා. ඉතින් කැල්ට ඕන්ව මග ඇරුණාම තමයි මතක් වෙන්නේ අර දියමන්ති මාලේ තියෙන්නේ රෝස්ගේ ජැකට් එකේ කියලා. ඉතින් මේ වෙද්දිත් කැල් යන්න හිටපු බෝට්ටුව ගිහිල්ලයි තිබුණේ. ඊට පස්සේ කැල් එතන අඬා හිටපු ළමයෙක්ව වඩාගෙන ඔව් ඒ ළමයාගේ තාත්තා කියලා ගිහින් ළමයාත් එක්ක බෝට්ටුවට නගිනවා. ඉතින් නැවේ හිටපු සමහර මිනිස්සු මැරෙන බව දන්න නිසාම එයාලගේ දරුවන්ව නිදි කරවනවා. මේ අතරේ අපිට පෙන්නනවා වයලින් ගාන සෙට් එකක් නැවේ මිනිස්සුන්ව සනසන්න වයලින් ප්ලේ කරනවා කියලා. මේ වෙද්දිත් නැවේ භාගයක්ම ගිලිලයි තිබුණේ. ජීවිතාරක්ෂක බෝට්ටුව ඔක්කොම ටිකත් පිටත් වෙලා ඉවරයි. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ නැව සම්පූර්ණයෙන්ම ගිලෙන්න පටන් ගන්නවා. ඉතින් නැව ගිලුණට පස්සේ ජැක් රෝස්ව නැවේ කැඩිලා තිබුණ ලෑල්ලක් හොයාගෙන ලෑල්ල උඩට නගනවා. ඉතින් ජැක්ගේ ලෑල්ල උඩට නැග්ගොත් ලෑල්ල ගිලෙනවා කියලා දන්න නිසාම ජැක්ගේ ලෑල්ල උඩට නගින්නේ නැතුවම සීතලේ ගැහි වතුරෙම ඉන්නවා. ඉතින් මෙහෙම ඉද්දි ජැක් රෝස්ගෙන් පොරොන්දුවක් ගන්නවා ජැක් මැරුණත් රෝස් බේරෙන්න ඕනේ කියලා. කවදාහරි රෝස් මැරෙන්න ඕන වයසට ගිහිල්ලා ඇඳක් උඩ කියලා. ඉතින් මෙතනදි රෝස් ජැක්ට පොරොන්දු වෙනවා. ඉතින් මේ වෙලාවේ රෝස් දන්නේවත් නැතුව ජැක් අන්තිම හුස්ම හෙලනවා. ටික වෙලාවක් ගියාට පස්සේ බෝට්ටුවකින් කට්ටියක් එනවා මෙයාලා ජීවතුන් අතර ඉන්නවද කියලා බලන්න. ඉතින් මෙතනදි එතන ගල් වෙලා හිටපු මිනිස්සෙක්ගේ කටෙන් අරගත්ත විසිල් එකක් ගහලා රෝස් මේ බෝට්ටුවට යනවා. ඉතින් අවසානයේදී රෝස් මෙතනින් බේරෙනවා. ඉතින් දැන් අපිට පෙන්නනවා වයසක රෝස් මෙයාලා ඉන්න නැවේ එළියට වෙලා ඉන්නවා. ඉතින් මෙතනට වෙලා ඉද්දි රෝස් යාගේ සාක්කුවෙන් අර දියමන්ති මාලේ අරගෙන මූදරට අරිනවා. ඉතින් ඊළඟ කොටසෙන් රෝස් අවසන් හුස්ම එළනවත් එක්කම මේ ලස්සන මූවි එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට තමා 1997 දී රිලීස් වුණ ටයිටැනික් කියන ලස්සන මූවි එක අවසන් වෙන්නේ. අද අපි ඔයාලට ගෙනාව මූවි එක හොඳයි නම් ලයික් කරලා වගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ මූවි රිවිව් අපේ YouTube channel එකෙන් බලන්න කැමති නම් channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක හමු වෙමු මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින්. හැමෝටම සුබ දවසක්.